welcome back to our YouTube channel. ඉතින් මේ vlog එකෙන් අපි ඔයගොල්ලන්ට ගේන්නේ අපි ගියපු තවත් trip එකක්. මේ trip එක අපි 2026 අප්‍රේල් වල තමයි ගියේ. මේක 2 weeks trip එකක්. ඉතින් අපි මේ trip එකේදී රටවල් දෙකක් cover කරා. හැබැයි අපි ඔක්කොම එක vlog එකකින් ගේන්නේ නැහැ. vlogs දෙක තුනකින් අපි ගේන්න try කරන්න. Welcome to Italy. ඉතින් ඉටලි කියන්නේ අපේ බකට් ලිස්ට් එකේ තිබිච්ච තවත් රටක්. ඇත්තටම අපි දෙන්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඉටලි යන්න. ඉතින් finally අපි 2026 වලදී ඉටලිත් ගියා. ඉතින් අපි මුලින්ම එයාපෝට් එකෙන් බහලා අපේ හොටල් එකට check in වෙලා අපි මුලින්ම ගියේ වතිකන් සිටි එක බලන්න. මොකද අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක තමයි රෝම්. ඉතින් වතිකන් සිටි එක ඇතුළට යන්න ලොකු queue එකක් තියෙනවා. ඉතින් අපි හැබැයි skip the line tickets book කරා get your guide app එකෙන්. ඉතින් ඕගොල්ලොත් වතිකන් සිටි එකට එනවනම් skip the line ticket එක book කරන්න. එතකොට ඕගොල්ලන්ගේ time එක save වෙනවා. ඉතින් අපි වතිකන් සිටි එකේ වතිකන් මියුසියම් එකට තමයි මුලින්ම ගියේ. ඉතින් ඒක ඇතුලේ ගොඩාක් දේවල් තිබුණා අපිට බලන්න. ඇත්තටම එක දවසකින් ඒක බලලා ඉවර කරන්න බෑ. එච්චරට දේවල් තියෙනවා බලන්න. මේ මියුසියම් එක ඇතුලේ ග්‍රීක ශෛලියට නිර්මාණය කරපු ලාකෝන් and his sons කියන මෙන්න මේ මූර්තිය තියෙනවා. ඉතින් මේක ලෝක ප්‍රසිද්ධ මූර්තියක්. මේ හැම මූර්තියක්ම ඒගොල්ලෝ හදලා තියෙන්නේ හරිම රියලිස්ටික් විදියට. ඒ කියන්නේ ගොඩාක් in detail මේ මූර්තියෙන් අපිට බලා ගන්න පුළුවන්. ස්ටැචුස් වලට අමතරව මේ මියුසියම් එකේ තියෙන විශේෂම දේ තමයි මේකේ තියෙන චිත්‍ර. ඉතින් මේ චිත්‍ර ගොඩාක් අවුරුදු 100ක් විතර පරණ චිත්‍ර. මියුසියම් එක ඇතුලෙන් ඇවිදගෙන යනකොට අපිට ලස්සනට මේ වගේ සෙන්ට් පීටර්ස් බැසිලිකා එකත් බලා ගන්න පුළුවන්. මේ මියුසියම් එකේ ආසම තැනක් තමයි මෙතන. ඉතින් මෙතන තියෙන චිත්‍ර පුදුම ලස්සනක් තියෙනවා. ඒ චිත්‍රවල තියෙන පොඩි ගෝල් ටච් එකක්. ඇත්තටම ඒකෙන් මේ චිත්‍ර ගොඩාක් එළිය වෙලා තියෙනවා. මේ පාත්‍රයකට කියන නම තමයි Gallery of Maps. මේ පාත්‍රයේ දෙපැත්තම තියෙන ඉතාලියේ එක ප්‍රදේශවල සිටියා. මේ තියෙන්නේ රෆායල් රූම්ස් කියන ප්‍රසිද්ධ කලා කාමරවලින් එකක්. ඉතින් මේකේ ගොඩක්ම චිත්‍ර ඇඳලා තියෙන්නේ රෆායල් කියන ආටිස්ට්යි එයාගේ ශිෂ්‍යයෙක්. මේ චිත්‍රවලින් ගොඩක්ම ඇඳලා තියෙන්නේ රෝම ඉතිහාසය. ඉතින් ඇත්තටම මේ චිත්‍ර දිහා දවසක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. එච්චරට ලස්සනයි. වතිකන් මියුසියම් එක ඇතුලේ තියෙන තවත් ෆේමස් තැනක් තමයි මේක. මේක ස්පයිරල් ස්ටෙයාකේස් එකක්. මේකෙන් පස්සේ අපි කෙලින්ම ගියේ සිස්ටයින් චැපල් එකට. මේකේ තමයි මයිකල්ආන්ජලෝගේ ආදම් මැවීමේ චිත්‍රය තියෙන්නේ. ඉතින් මේක බලන්න මම සෑහෙන්න ආසාවෙන් හිටියේ.
ඊට පස්සේ අපි කෙලින්ම ගියේ සෙන්ට් පීටර්ස් ස්ක්වයර් එකට. ඉතින් අපිට සෙන්ට් පීටර්ස් බැසිලිකා එකට යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ වෙද්දි ඒක වහලා තිබුණේ. අපි මෙතන ඉඳන් සෙන්ට් පීටර්ස් බැසිලිකා එක බලලා අපි ඉන්න තැනට යන්න පිටත් වුණා. මේ අපේ දෙවනි දවසේ රෝම් සිටි එකේ ගත කරා. ඉතින් අද අපේ ප්ලෑන් එක තමයි කොලොසියමයි රෝමන් ෆෝරම් එකයි තව රෝම් සිටි එකේ තියෙන ස්පෙෂල් තැන් දෙක තුනකුයි එක්ස්ප්ලෝර් කරන එක. ඉතින් අද දවසේ අපි මුලින්ම බලන්න ආවේ කොලොසියම. ඉතින් අපි කොලොසියමට එන්ට්‍රන්ස් ටිකට් එක ගත්තේ Get Your Guide app එකෙන්. ඉතින් ඕගොල්ලොත් එනවනම් ඕගොල්ලන්ටත් Get Your Guide app එකෙන් ඒගොල්ලන්ගේ ටිකට් එක බුක් කරගන්න පුළුවන්. ඉතින් මේ ටිකට් එකට ඉන්ක්ලූඩ් වුණා කොලොසියමයි රෝමන් ෆෝරම් එකයි. ඉතින් ඒක අපිට ඇත්තටම ලේසි වුණා අනිත් තැන් ටිකත් බලා ගන්න. කොලොසියම ක්‍රිස්තු වර්ෂ 80 දී රෝමන් එම්පයර් සමයේදී තමයි හදලා තියෙන්නේ. මේක ඒ කාලේ ඉදි කරලා තියෙන විශාලම එලිමහන් රංග පිටිය. ඉතින් මේකෙදි ග්ලැඩියේටර් ෆයිට්ස්, ඇනිමල් ෂෝස් වගේ ජනප්‍රිය පබ්ලික් ඉවෙන්ට්ස් තමයි තිබිලා තියෙන්නේ. මේ කොලොසියමට එකපාරකට 50000කට වඩා වැඩි පිරිසකට රැස් වෙන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවානේ මේක කොච්චර ලොකුද කියලා. මේ පේන ඒරියා එකේ තමයි ෆයිටර්ස්ලා ඒගොල්ලන්ගේ ඇනිමල්ස් ලව ගාල් කරලා තියලා තියෙන්නේ. ඒ වගේම ස්ටේජ් ඉක්විප්මන්ට්ස් උත් මෙතන තමයි ඒගොල්ලෝ තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆයිට් එකට එන්න කලින් මේක යට තමයි ඉන්නේ. ඊට පස්සේ අපි කොලොසියම බලලා ගියේ පැලටයින් හිල් එකයි රෝමන් ෆෝරම් එකයි බලන්න. ඉතින් මේක ඇතුළට එන්න උනාට පස්සේ අපිට මොන පැත්තටද යන්නේ කියන එක ඩිසයිඩ් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි බැසිලිකා ඔෆ් මැක්සෙන්ටියස් කියන්නේ. ඉතින් මේක රෝමන් ෆෝරම් එක ඇතුළේ තියෙන ලොකුම ගොඩනැගිල්ල. ඉතින් අවුරුදු 2000කට කලින් රෝමේ හැම දෙයක්ම ඒ කියන්නේ දේශපාලන ආගමික වෙළඳ මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ තැන. ඉතින් මේක අවුරුදු 2000ක් විතර පරණ තැනක්. අද අපිට හැබැයි දැක ගන්න පුළුවන් වෙන්නේ නටබුන් ගොඩක් විතරයි. ඉතින් රෝමන් ෆෝරම් එකත් බලලා අපි ඊළඟට යන්න පිටත් උනේ තවත් රෝමයේ තියෙන ලස්සන තැනක් බලන්න. මේ තමයි ස්පැනිෂ් ස්ටෙප්ස්. මේ ස්පැනිෂ් ස්ටෙප්ස් හදලා තියෙන්නේ 1720 දී. ඉතින් මේකේ පඩිපෙළවල් 135ක් තියෙනවා. ඕගොල්ලෝ රෝම් වලට ටුවර් එකක් යනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එක බලන්න එන්න. ඉතින් මේ ප්ලේස් එක හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ජෙලාටෝ එකකුත් කාලා මේ යන්න හදන්නේ තවත් තැනක් බලන්න. මේ ඔයගොල්ලෝ දකින්නේ ට්‍රෙවි ෆවුන්ටන් එක.
ඉතින් මේ ට්‍රෙවි ෆවුන්ටන් එක රෝමයේ තියෙන ලස්සනම තැනක්. ඒ වගේම තමයි ට්‍රෙවි ෆවුන්ටන් එක ලෝකයේ තියෙන ප්‍රසිද්ධම දිය උල්පත. ඉතින් මෙතන එක බිලීව් එකක් තියෙනවා ඕගොල්ලෝ මේ ෆවුන්ටන් එකට කාසියක් දැම්මොත් ඕගොල්ලන්ට ආයෙත් රෝම් වලට එන්න පුළුවන් වෙනවා කියලා. ඊට පස්සේ අපි ගියා තවත් චර්ච් එකක් බලන්න. ඉතින් මේ චර්ච් එකේ තියෙන විශේෂී බව තමයි මේකේ වහලේ ඇඳලා තියෙන චිත්‍ර. මේ චිත්‍ර 3D විදියට තමයි ඒගොල්ලෝ ඇඳලා තියෙන්නේ. ඉතින් මේක ඇඳලා තියෙන්නේ ඇන්ඩ්‍රියා පෝසෝ කියන චිත්‍ර ශිල්පියා. මේකත් රෝම් වල තියෙන හිඩන් ජෙම් එකක්. ඕගොල්ලොත් එනවා නම් අනිවාර්යෙන් මේ තැනට එන්න. ඊළඟට අපි ආවේ පැන්තියන් කියන තැන බලන්න. ඉතින් මේක දේවාලයක්. මේකත් හදලා තියෙන්නේ අවුරුදු 2000කට විතර කලින්. මෙතන ලොකු කිව් එකක් තිබුණා මේක ඇතුළට යන්න. ඉතින් අපිට ටයිම් එක තිබුණේ නැති නිසා අපි ඇතුළට ගියේ නැහැ. හැබැයි ඕගොල්ලෝ එනවා නම් අනිවාර්යයෙන්ම ඇතුළට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ඉතින් අපි රෑ ආයෙත් කොලොසියම් එක ළඟට ගිහිල්ලා රෑ view එකත් බැලුවා. ඉතින් මෙතන හරිම ලස්සනයි රෑට. Thank you ඔයගොල්ලෝ හැමෝටම අපේ වීඩියෝ එක බලුවට. ඉතින් අපි ඊළඟ vlog එකේ ඉක්මනටම හම්බෙමු.